දැන් ඔන්න ඔයාලා හොඳට ළමයි අහගන්න ජීවිත රක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතේට යම් අනතුරක් වුණොත් ඔහුගෙන් යැපෙන්නන්ට වන්දි මුදල් හිමිවන රක්ෂණයට අපි කියනවා ජීවිත රක්ෂණයක්. දැන් හිතන්නකො ළමයි මේක ළමයි හැප්පිලා මැරෙන. ජීවිතේට යම් අනතුරක් වුණා. මෙයාගෙන් යමයි ලැපෙන්නෝ ඉන්නවා වයිෆුයි ළමයි 10 දෙනයි තව දෙන්නේ හම්බෙන්නේ. හරිද? බය වෙන්න දෙයක් නැහැ ළමයි. 10ම මුගේ නෙමෙයි දෙන්නයි මුගේ. තුරේවුවා වෙන කාගේ හැරි වෙන්න ඇති ළමයි. මෙන්න මෙහෙම. යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතේට යම් අනතුරක් වුණොත් ඔහුගෙන් යැපෙන්නන්ට වන්දි හම්බෙන රක්ෂණයට අපි කියනවා ජීවිත රක්ෂණයක් කියලා.